අපි එහෙනම් ගියා. පොලිමේ හිටහන් ගිහිල්ලා. අපි එහෙනම් යනවා. හලෝ අපි යනවා. පොලිමේ හිටහන් ගිහිල්ලා. ආයිබෝන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් SL YouTube නාලිකාවට. වීඩියෝ 6ක් තියෙනවා. අද බලන්න. ඒ තමයි ඔයාලා දන්නවද ගෑස් නෑ. යකඩෝ ගෑස් නෑ අපේ රටේ. ආණ්ඩුව නිදිද? ජනාධිපතිතුමා ඔයා නිදිද? ඔන්න ගෑස් නැතුව පෝලිං හැදිලා මිනිස්සු. හැබැයි නිවුස් එකක්වත් ගහන්න නැහැ. සිරසට නම් ගෑස් තියෙනවා මං හිතන්නේ. සිරසට වෙනම යවනවා ඇති පැලවත්තෙන් එහෙම. ඒගොල්ලන්ගේ නිවුස් නැහැ. ඔව් අනිත් හැම දෙයක්ම හොයන ඒ සිරසට ගෑස් නැහැ කියලා පේන්නෙත් නැහැ. ගොඩක් channel වල තාම දාන්නෙත් නැහැ නිවුස් එක. මොකෝ දන්නේ නැහැ කේස් එක. හිරු එකේ තමයි නිවුස් එක ගැහුවේ. දැන් ගෑස් නැති වෙලා තියෙන්නේ සතියක එකමාරක වගේ ඉඳලා. සාමාන්‍යයෙන් එහෙම තමයි නැති වුනේ. ඊට පස්සේ දැන් තමයි හොඳටම ඔය පෝලිං ගහිලා තියෙන්නේ ඈ. හරි අපි වැඩේට බහිමු. channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න. වීඩියෝ බලද්දි like කරන්න, comment කරන්න, share කරන්න. WhatsApp කරන්න පුළුවන්. මට Facebook page එකක් තියෙනවා Mr. Baya SL Political. page එක පැත්තෙත් එන්න පුළුවන්. ඇවිල්ලා follow එකක් දාලා message එකක් දාන්න ජෙප් එක නෝන ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙනවා. හරි එහෙනම් අපි යන්න. ගෑස් නෑ. යකඩෝ පෝලිං හැදිලා. කොහොමද ලැජ්ජාව නේයකෝ නේයකෝ අහලෙමු පළවෙනි වීඩියෝ එක බලමු යා වීඩියෝ දෙකක් බලමු යා ලිට්‍රෝ හා ලාෆ් ගෑස් නොමැතිවීමෙන් දෙවෙනි ප්‍රදේශ කිහිපයක පාරිභෝගික ජනතාව ඊයේ දිනේත් ගෑස් අලෙවිසල් අසල දිගු පෝලිම් ඇති වී තිබෙනු දකින්න ලැබුණා. ලාෆ් 75%කින් අයි ලාෆ් සමාගමේ ප්‍රකාශය මෙන්න બોලේ ඩෝබිලට එකත් හොදන්න වෙලා එක රෙද්දක් හොදලා වැලේ දාලා ආපහු කාට කෝප්පයක් බොන්න හම්බුන්නේ දැන් හොදන එකයි තියෙන්නේ ගෑස් සිලින්ඩරේ නැවේ කලබල වෙන්න එපා බඩු මග එනවා නේ සරලව කිව්වොත් එම ගෝටයි කාලේ ඩොලරුත් නෑ ගෑසුත් නෑ සහෝදරයන්ගේ කාලේ ඩොලරුත් තියෙනවා සල්ලිත් තියෙනවා ට්‍රිලියනයකුත් තියෙනවා IMF very good boy කියලා කියනවා හැබැයි බඩු නෑ එතරයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට ඕනේ එකම එක දෙයයි මෝදේ මාළු ඉන්න තැන කියන SMS එක නෙමෙයි ගෑස් කඩේ තියෙන SMS එකයි තැන හොයාගන්න පුළුවන් ලොකේෂන් එකයි ලොකේෂන් එකට යන්න ඕන කොම්පස් එකයි මාලිමාවයි මේ තුන විතරයි දැන් අපිට ඕනේ ඉස්සර 165යි ඊයේ සමීක්ෂණයෙන් 72යි තව දවස් දෙකක් විතර පරක් වුණොත් සමහර විට ජනප්‍රසාදය 100% නගින්න පුළුවන් විපක්ෂ නායකතුමා ගෑස් හිගයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරා මේ ගෑස් වෙළඳපොලේ ඉන්නේ තරඟකරුවෝ දෙන්නයි එක්කෙනෙක් රජයේ ඉන්නවා 80ක් සපයනවා පෞද්ගලික අංශන 20ක් සපයනවා එතකොට මේ 120 සැපයුම නැති වුණාට පස්සේ 120 සැපයුම නැති වුණාට පස්සේ අන්න අර 180 කෙනාගේ පැත්තට හැරෙනවා නේද? එක දොස්තර මහත්තයෙක් නැති වුණාම අනිත් දොස්තර මහත්තයා ළඟට යනවනේ කාවින්ද මන්ත්‍රීතුමා නේද? ඒ වගේ මේ 180ක් සපයන නිල් පාට ගෑස් සිලින්ඩරේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරේ අර කහ පාට ගෑස් සිලින්ඩරේ තියෙන කෙනත් ගන්නවා. අපි දන්නවා ගෙවල් වල දෙකොල්ලම වර්ග දෙකම තියන් ඉන්නවා. පහුගිය කාලේ ආපු අත්දැකීම තමයි එකක් නැති වුණොත් අනික ගන්න ඕන නිසා ඒ ගෑස් සිලින්ඩර් දෙකම තියන් ඉන්නවා ගරු කතානායකතුමා. ඔන්න දැන් මේ වීඩියෝ දෙක ගැන කතා කරන්න හදන්නේ. අර කියනවනේ කතාවක් අර මේ මොකද්ද සමීක්ෂණයක් කළා මේ 165ද ඒ වගේ ගාණක් මිනිස්සු දැන් කැමැත්ත ඇති වෙලා කියලා මේ මාලිමා ආණ්ඩුව ගැන මේ අනුර ගැන ජනාධිපතිතුමා ගැන එහෙම ලැජ්ජයි ඉතින් කියන්න මොන සමීක්ෂණයක් කරාද මන්ද කාලකන්නේ. ඉතින් දැන් ඊට පස්සේ කතාව බලන්නකෝ. මේ අපේ එහෙ බැලුවම මෙහෙ පේන මිනිස්සයාට කොහොමද පෙනිලා තියෙන්නේ එහෙම තමයි. දැන් ගෑස් නැති සීන් එක ඒක ඒ පැත්ත බැලුවම මිනිහට පෙන්නලා තියෙන්නේ ලාෆ් ගෑස් නැති නිසා මිනිස්සු මේ ඔක්කොම මේ යනවලු මේ නිල් පාට ගෑස් ටැංකිය හොයාගෙන ඒකලු මේ පෝලිං ඇති වෙලා තියෙන්නේ. නියකු සතියක් දෙකක් බලන් ඉන්නවා මේ කහ පාට ගෑස් එක නැතුව මේ නිල් පාට එකම ගන්න ඕනේ කියලා. ඒක තමයි සති ගානක් මිනිස්සු බලන් ඉන්නේ. මොන කාට කියන්නදනේ මේ වගේ. ඒ කියන්නේ මුන් හිතනවා ඇත්තේ මිනිස්සු ඒ කියන්නේ හරක් කියලා නෙමෙයි. හරක්ටත් වඩා අන්ත ජාතියක් කියලා හිතනවත් දන්නේ. එහෙම නැත්නම් සත්තු කොට්ටාසයක් කියලා හිතනවත් දන්නේ නැහැ. යකෝ මුන් මාර කතානේ මේ බය නැතුව ලැජ්ජ නැතුව කියන්නේ. යකෝ අර පෝලිං හැදිලා. පෝලිං ටික දැන් පෙන්නන්නම් ඈ. හම්මට සිරි වෙන්න. යංකෝ චාමර කිව්ව කතාවකුත් තියෙනවා. මාස 3කට 4කට කලින් කිව්වේ ඈ මං හිතන විදියට. අපි වීඩියෝ 4ක් තියෙනවා. 4ම බලලෙමු එක ළඟට ඈ. එක ළඟ බලලෙමු වීඩියෝ 4ම යා. අපි ආපුවාම ගෑස් නැති වෙන්නේ. ඒක රනිල් වික්‍රමසිංහ ගෑස් දෙන්නට අයිතිකාරයි. එයා ආවොත් විතරයි ගෑස්. අපි ආවොත් ගෑස් නැහැ. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල දින කිහිපයක සිට ලිට්‍රෝ ගෑස් සිඟයක් මතුව ඇතැයි වෙළඳුන් සහ පාරිභෝගිකයින් පවසනවා. මේ හේතුවෙන් ගාල ප්‍රදේශයේ ගෑස් රැඳසැල් අසලේ පාරිභෝගිකයින් දිගු පෝලිම් වල රැඳී සිටින අයුරුයි
2007 ඉඳන් තාම ඉන්නවා අපි මෙතන. ගෑස් ඉතින් මොන පාරිභෝගිකද කියන්නේ? ඔව් ඉතින් ගොඩක් අමාරු තමයි නේ ගෑස් නැතුනම ඒක ජීවිතේට ගොඩක් අමාරු. මේ ගෑස් වල අයිත් ඇවිල්ලා ඉන්නේ. අනුර මහත්තයා අමතක වෙලා ගිහින් ඒකයි. ගෑස් එක ඉවරනා දැන් ආවේ ගෑස් එක ගන්න. ගෙවල් ළඟ ඩීලර්ස් ළඟ නැහැ මොකද. ඉතින් ඒකයි මෙතනටම ආවේ. බලමු මොකද වෙන්නේ කියලා. ඇත්තටම අපහසුයි. ඉතින් මේක පහසුවක් නෙමෙයි නේද? අපිට ඉතින් සල්ලි දීලා කඩෙන් ගන්න තියෙන chance එක නෙමෙයි. ඉතින් මේ පොලිමේ ඉන්නේ ඉතින්. අනේ මන්දා ඉතින් මේවා. ඒ හතට ආවේ. අපි දෙන්නම උදේ ඉඳන් 7 ඉඳන් තාම ඉන්නවා අපි මෙතන. ගෑස් ඉතින් මොන පාරිභෝගිකද කියන්නේ? ඔව් ඉතින් ගොඩක් අමාරු තමයි නේ ගෑස් නැතුනම ඒක ජීවිතේට ගොඩක් අමාරු. අනුර මහත්තයා අමතක වෙලා ගිහින් ඒකයි. මේ එනකොට නම් 4 විතර. 4 විතර. දැන් දින ගණනාවක් මුළුල්ලේ ගෑස් ගියක් තියෙනවා. විශේෂයෙන්ම හැම තැනකම ගෑස් පෝලිං නිර්මාණය වෙලා තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් සිගයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කොයි වෙලාවෙවත්. මේ වෙනකොට දවස් 3කට අවශ්‍ය ගෑස් තියෙනවා අපි ඒවා නිදහස් කරන්න සූදානම් කරලා තියෙන ඕඩර්ස් අනුව. ඒ වගේම ඉරිදා එන එක නැවක් ආපහු අඟහරුවා දෙන තව නැවක් ඒ විදිහට නැව් ටික ෂෙඩියුල් කරලා තියෙනවා. මේ වෙනකොට ලිට්‍රෝ ගෑස් සමාගම මේ පිළිබඳව රටට කරුණු කියලා තියෙනවා. මේ වෙනකොටත් ඒ කරුණු කියලා තියෙනවා. අපි ලාෆ් ගෑස් සමාගමට දැනුම් දීලා තියෙනවා. පාරිභෝගිකයන් රවට්ටන වැඩේ කරන්න එපා. වහාම ගෑස් ගෙනලා බෙදා හැරීමේ කටයුත්ත කරන්න. එහෙම නැත්නම් ඒ කහපාට ගෑස් එක ගත්ත පාරිභෝගිකයාට මේ ප්‍රශ්නේ දැන් බරපතල වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙට උත්තර හොයලා තියෙනවා. මේ හදිසි ගෑස් සිගයක් ඇති වෙයයි. නිවුස් හදන කට්ටියක් ඉන්නවා. විපක්ෂ නායකතුමා කියලා මම කියන්නේ එතුමා මේ ඇති වෙච්ච තත්ත්වය සමාජ මාධ්‍යවල අනේක මෙතුමා මේ දකින්නත් පුළුවන්. එහෙම කියන්න පුළුවන්. හැබැයි රට පුරා මට ලිස්ට් එක කියන්න පුළුවන් ගෑස් බෙදා හැරීමේ ලිස්ට් එක ඕනනම්. ඒ වගේම අද දවසේ ගෑස් සමාගම බෙදා හැරීමේ ලේඛනත් එක්ක කරු විපක්ෂ නායකතුමා රටට ඉදිරිපත් කරන නිසා කිසිසේත් ගෑස් සිගයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබා ගැනීම වරදක් නෙවෙයි. ඔය පෝලිං මම නිර්මාණය කරෙත් නැහැ. ඔය ජනතාව අපි පාරට පැස්සෙව්වෙත් නැහැ. හිඟයක් තියෙනවා. මම මේ ප්‍රශ්නය මතු කරේ විසඳුමක් උදෙසා. ඔබතුමා කලබල වෙන්න එපා. ඒ නිසා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. වෙන වෙලාව නැවේ කාලසටහන ඒවා හරි. ඒවා සත්‍ය වෙන්න පුළුවන්. මොකක් හරි තත්වයක් තුල දැන් හිඟයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ පාරිභෝගිකයා වෙනුවෙන් ඒ ප්‍රශ්නේ විසඳන්න. ඒක ඉල්ලන්නේ. තමයි කිව්වේ ගෑස් සමාගම ඕගොල්ලෝ අවුරුදු ගානක් තිස්සේ ඕමාන් රජයේ සමාගම තමයි ගෑස් දුන්නේ මේ රටට. හැබැයි ඕගොල්ලෝ ඒ ඕමාන් සමාගම අයින් කරලා ස්විට්සර්ලන්ත ආසියාවේ කවදාකවත් කොහෙටවත් බෙදපු නැති. ආසියාවට කොහෙවත් බෙදපු නැති ස්විට්සර්ලන්තේ ජියෝ ගෑස් සමාගමට ඕගොල්ලෝ මේ සැරේ ටෙන්ඩර් එක දුන්නා. මම මේක දෙසැම්බර් මාසේ කිව්වා. දෙසැම්බර් මාසේ හිරු ප්‍රවෘත්තියකට ගියා. හැම ප්‍රවෘත්තියකටම ගියා මම මේ කියපු එක ගෑස් ඉගයක් එනවා කියලා. ජියෝ ගෑස් කම්පැනියට දුන්නාට පස්සේ මම එදා පාර්ලිමේන්තුවේ කිව්වා මේ කම්පැනියට තියෙන නැව් දෙකයි. ලිට්‍රෝ ගේන්න නැව් දෙකයි තියෙන්නේ. නැව් ෂෙඩියුල් කරගන්න බෑ මේගොල්ලන්ට කියන එක. ඒක නිසා තමයි අර ඕමාන් සමාගමට ඇති වෙන්න ලිට්‍රෝ ගෑස් දෙන්න පුළුවන් කමක් තිබ්බා. තියෙදි තමයි මේ ජියෝ ගෑස් සමාගමට 715. ඕගොල්ලෝ දුන්නේ ටෙන්ඩර් එක ඩොලර් 715ක් අඩුවෙන්. ඩොලර් 715ක් අඩුවෙන් අර දුන්නේ නිසා තමයි අපි පිළිගන්නවා ඕගොල්ලෝ ටෙන්ඩර් එක සාධාරණයි ඩොලර් 715ක් අඩුවෙන් දුන්නා කියන එක. හැබැයි ඩොලර් 715ද බලන්න ඕනේ මිනිස්සුන්ට ගෑස් හිගේද බලන්න ඕනේ කියන එක දෙපැත්තක් තියෙනවා. ගෑස් නිසා තමයි ගිය සැරේ ගෝඨාභය ගාණ්ඩුව කෙලව ගත්තේ. ඒක නිසා මම ඒක කෙලව ගැන භාෂාවෙන් එදා කිව්වා. මම මේක කිව්වේ දෙසැම්බර් 25 වෙනිදා. අද 19 වෙනිදා පෙබරවාරි මම කිව්වා ගෑස් එකක් එනවා කියලා. ඒකට හේතුව තමයි මේ ජියෝ ගෑස් කම්පැනියට නැව් නැහැ. නැව් නැති හින්දා ඒගොල්ලෝ නැව් දෙකකින් එන්නේ. ගියොත් මේ ගෑස් හිගේ නවත්තන්න බෑ. දැන් මේ වෙනකොට ලිට්‍රෝ ගෑස් 180ක් මේ රටේ මිනිස්සු ලිට්‍රෝ ගෑස් පාවිච්චි කරන්නේ. හැබැයි මම හිතන විදිහට මේක විජිතේරත් මන්ත්‍රීතුමා මට පාර්ලිමේන්තුවේදී මගේ කතාවෙන් පස්සේ උත්තරයක් දුන්නා. කිසිම දිනක හිගයක් එන්නේ නැහැ කියලා විජිතේරත් මහත්තයා කිව්වා. හැබැයි දැන් මේ විපක්ෂ නායකතුමා කියපු විදිහට අපි පාර්ලිමේන්තු අපේ රවුල නැහනේ. ඔයාගේ රවුල නැහැ මගේ රවුල නැහැ. අපි කියපුවා සමහර ඒවා පිළිගන්න. ආණ්ඩුව අපි කියන ඒවා පිළිගන්නේ නැති එක තමයි අපි විපක්ෂයෙන් අපි කියන්නේ අපි මේ ගෑස් පෝලිං හදන්නේ නැහැ විපක්ෂ නායකතුමයි මයි ගිහිල්ලා. අපි ගිහිල්ලා අපි කවදාවත් Facebook එකේ කමෙන්ට් එකක්වත් අපි දාන්නේ ආණ්ඩුවට විරුද්ධව. අපි මාධ්‍ය සංදර්ශන දාන මිනිස්සු නෙවෙයි. ඒක නිසා මේක පිළිගන්න ගෑස් එකක් තියෙනවා කියන. අපි දෙන්නම උදේ ඉඳන් 7 ඉඳන් තාම ඉන්නවා අපි මෙතන. ගෑස් ඉතින් මොන පාරිභෝගිකද කියන්නේ? ඔව් ඉතින් ගොඩක් අමාරු තමයි නේ ගෑස් නැතුනම ඒක ජීවිතේට ගොඩක් අමාරුයි. මේ ගෑස් වලට අයිත් ආවද? අයිත් ඇවිල්ලා ඉන්නේ. අනුර මහත්තයා අමතක වෙලා ගිහින් ඒකයි. මේ ඉතින් මොකද මේ වෙන අපහසුතාවයක් දුන්නේ කියලා මොකද කියන්නේ? අපහසුයි ඇත්තටම අපහසුයි. ඉතින් මේක පහසුවක් නෙමෙයි නේද? අපිට ඉතින් සල්ලි දීලා කඩෙන් ගන්න තියෙන chance එක නෙමෙයි. ඉතින් මේ පොලිමේ ඉන්නේ ඉතින් අනේ මන්දා ඉතින් මේවා. ඇත්තටම බලාපොරොත්තු නැති වෙච්ච දෙයක් නේ අලුත් ආණ්ඩුවකින් බලාපොරොත්තු නැහැ මෙහෙම දෙයක් කියලා. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. මේ විදිහට මේ ගොල්ලෝ කටයුතු කරන අඩපණන නේ වුණා නේද? ඔව් ඉතින් රටත් උදේ ගෑස් එක ඉවරනා දැන් ආවේ ගෑස් එක ගන්න. ගෙවල් ළඟ ඩීලර්ස් ළඟ නැහැ මොකද. ඉතින් ඒකයි මෙතනටම ආවේ. මේ පැත්තේ එක කඩේකවත් ගෑස් එක සිලින්ඩරයක් වත් නැහැ සර්. මම ඊයේ ගිහලා ගෑස් සිලින්ඩර් 3ක් අරන් ආවේ නුවර ගිහලා හොයාගෙන ආවේ සර්. සමහර තැන වැඩි ගණන් වලට විකුණනවා. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල දින කිහිපයක සිට ලිට්‍රෝ ගෑස් සිඟයක් මතු ඇතැයි වෙළඳුන් සහ පාරිභෝගිකයින් පවසනවා. මේ හේතුවෙන් ගාල ප්‍රදේශයේ ගෑස් වෙළඳසැල් අසලේ පාරිභෝගිකයින් දිගු පෝලිම් වල රැඳී සිටින අයුරුයි මේ.
දවසට කෝල් එනවා 100ක් විතර එනවා කෝල්. ගෑස් ආවද ගෑස් ආවද? ගෑස් නැතුව දැන් කොහොම සතියක් විතර එනවා. එතකොට දැන් කඩේ වැඩ කරගන්න විදියක් නැහැ. මාර අපහසුතාවයකට පත් වෙලා තියෙන්නේ. කොළඹ ප්‍රදේශ රැසක ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වර්ග දෙකම නොමැති බවටද පාරිභෝගිකයින් මැසිවිලි නගනවා. අපි දරත් නැහැ අපිට ගෑස් වලින් තමයි පාවිච්චි කරන්නේ. ලාෆ් එකෙන් නම් දැන් මාසයක් විතර ගෑස් නැහැ. ගොඩක් දුරට මේ ගෑස් ගේන්න ගියාම ගෑස් නැහැ කියනවා. ලිට්‍රෝ එකට ගියාම ලිට්‍රෝ ඩීලර් පොයින්ට් වලට ගියාම පස්සේ එතනත් ගෑස් නැහැ කියලා කියනවා. ලොරියක්වත් පාරේ යනේනවා දැක්කේ නම් නැහැ මෙච්චර දවස්. ගෑස් වර්ග දෙකම නැහැලු. ඉතින් දැන් තම දැනගත්තේ. ගෑස් නැහැනේ විකුණන්නත් නැහැ කඩවල. මිනිස්සුත් වෙලා වෙන යනවා. දැන් සතියක් කමාරක් විතර එනවා. ගෑස් නැහැ මල්ලි මම මේ ගෑස් සිලින්ඩරයක් හොයාගන්න මේ යන්නේ නැති වාහනේ අරගෙන කොහෙට හරි. ගෑස් එන දවස් 3කින් ගෑස් ආවේ නැහැ. ගෑස් නම් දැන් දවස් ගාණක් වෙලේ ඉඳලා නැහැ. කහ පාට එක නම් හැමතිස්සෙම නිතරම නැති වෙනෝනේ. මිනිස්සු එනවා ත්‍රිවිල් අරගෙන එනවා රස්තියාදු වෙනවා යනවා. අපිටත් දුකයි සමහර ලාවට අපිට කතා කරන්නත් බෑ. කඩේ ඉන්නත් බෑ ගෑස් කියනවා. අපි රජය ගැන අප්‍රසාදයට ලක් කරනවා. මොකද මේ තරම් බොරු කියලා මිනිස්සු රවට්ටලා අපිත් හිතුවා හොඳ කෙනෙක් පත් වෙලා ඇති කියලා. අපේ දැන් ප්‍රසාදයක් ඒ අයියෝ අනුර අයියෝ අපි ආවොත් ගෑස් නෑ. හරිනේ ඔයාලා ආවොත් ගෑස් නෑ. හැබැයි පට්ටම සීන් එකක් මම නම් හිතුවේම නෑ සතියක් හෝ දෙකකටවත් එහෙම ගෑස් නැති වෙන වැඩක් ආයි වෙයි කියලා. ඒ කියන්නේ මම කතාවට කිව්වා සීන් එක පොඩ්ඩක් එහෙම සීන් එක දැම්මා. ඒත් මං ඉතින් හිතුවා එහෙම නැති වෙන්න බෑනේ නේ. මහින්ද මහත්තයලා කාලේ ඇත්තටම මේ මිනිස්සු කොරෝනාත් එක්ක ගේම ගහලා සල්ලි ටික මිනිස්සු වෙනුවෙන් වියදම් කරලා අරව මේව ගෙනල්ලා ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙලා ඉතින් එහෙමත් එක්කනේ ගෑස් එක සීන් එක උනේ. හෙන්න ගේමක් දුන්නානේ මුන් ටික JVP කාරයෝ එහෙම ගෑස් හංගලා අරව මේව හෙන්න සීන් එකක් දාලා හෙන්න සීන් එක දැම්මා. ඒක නිසා ගෑස් ටික නැති වුණා. ඒවා පිපිරුවා. ඒවා මේ මිනිසුත් එක්ක එකතු වෙලා කතා වෙලා එහෙම ලොකු සීන් එකක් ගිහලා ඒ වගේ ලොකු වැඩපිළිවෙලක් ගියා. යකෝ මේක බලහංකෝ වෙච්ච දේ. යකෝ සල්ලිත් තියනවා කියනවා. ආණ්ඩුවට සල්ලිත් තියනවලු. යකෝ ගෑසුත් තියනවලු. ඒත් රටේ ගෑස් පොලිමක් ආවා කියහංකෝ. ආයි ඒක නම් ඉතින් අම්මට සිරි වෙන්න පට්ටම සීන් එකක් ගෝයි. JVP මාලිම ආණ්ඩුවට ආයිතින් වැඩක් නෑ ඕයි තමුසෙලන වැඩක් නෑ. ඡන්දෙ දුන්න උඹලා කොහමද දැන් උඹලකට කොහමද? යකෝ මේක මේ මාස ගානක් නැති වෙන සීන් එකක් නෙමෙයි. කොහොමුණත් හෙටාවත් අනිද්දාවත් සති දෙකක් තුනකට හරි ගෑස් නැති වෙලා උඹලා පොලිමේ හිටියානේ යකෝ. දැන් උඹලා පොල් පොලිමේ ඉඳලා තිනවා. මාලිමාව ආවට පස්සේ පොල් පොලිමේත් හිටියා උඹලා. නැද්ද පොල් නැතුව පොල් පොලිමේත් හිටියා. ඊට පස්සේ තොපි සාමාන්‍යයෙන් කන හාල් එහෙම ගන්න බැරුවත් ඔය එහෙම ඇවිද දඟල පට්ට අමාරුවෙන් ගන්න හාල් ටික සමහර තැන් වලින්. එතකොට දැන් බලපන් ගෑස් පොලිමත් ආවනේ බා. ගෑස් පොලිමත් ආවනේ. යකෝ තෙල් පොලිම තමයි දැන් එන්න තියෙන්නේ. තෙල් පොලිමත් මාසයක් හරි ආවොත් වැඩක් නෑ ඉතින් මාසයක් හරි ආවොත් මාසයක් හරි. ඊයෝයි ලැජ්ජයෝයි ඊයෝයි ලැජ්ජයෝයි. අපි එනන් ගියා පොලිමේ හිටහන් ගිහිල්ලා අපි එනන් යනවා. හලෝ අපි යනවා පොලිමේ හිටහන් ගිහිල්ලා. හරි අද වැඩසටහන අවසන් කරනවා. අපි ළඟ දවසේ යමු. ඵලයන් පොලිමට. අයිබෝවන්.